In the first video, I mentioned that I'm mainly into SEO and web development, but few weeks back I got a branding gig, so I thought of why not, let's do this. කරලා බලමු කියලා හිතුවා cause I initially started my career as a designer, so I come from a creative background as well. අපි බලමු අපේ creative design එකත් කතා කරලා වැඩේ ගොඩ දැම්මේ කොහොමද කියලා බලමු. So this is පූර්ණ අපේ creative designer. මෙයා පූර්ණ එක තමයි මම මේ 0 to 100 project එක ගෙනිච්චේ. ideation එකේ ඉඳන් client ඒ idea එක pitch කරා. ස්පෑන්ගේ බ්‍රෑන්ඩ් එක තමා Empower Harvest කියලා. ඒගොල්ලෝ කරන්නේ spices and wellness products manufacture කරන එක. main target audience එක වෙලා තිබ්බේ basically export market එක. export market එක පූර්ණයි මාය එකතු වෙලා ගොඩ දැම්මෙන් පස්සේ මේ client කිව්වා යාට local උත් කරන්න ඕනේ. local ඒවටත් ගෙනිච්චා. so මේ client ගේ initial idea එක තිබ්බේ මෙයාගේ product කියන්නේ variations ගොඩක් තිබ්බා. යාට ලංකාව කියන එක ලොකුවට market කරන්න ඕනේ තිබ්බ. මොකද සිලෝන් ස්පයිසස් කියන්නේ මාර ලෝකෙම ෆේමස් දෙයක්නේ. අපි මුලින්ම බැලුවේ අපි දෙන්න කතා වුණා කොහොමද මේකට විෂුවලි රෙප්‍රසන්ට් කරන්නේ අපි විකුණන ප්‍රොඩක්ට් එක. ලංකාවත් මාකට් කරන ගමන් ප්‍රොඩක්ට් එකනේ මුලින් අපි පෙන්වන්න ඕනේ මාකට් එකට යන්න ඕනේ. as an example ස්පයිස් ගාඩන් එක. ඒතර සිනමන් වල ඒ ප්‍රදේශ එක එක ඒරියාස් තියෙනවානේ. පොඩක් එක්සැම්පල්ස් ටිකක් කියන්න පූර්ණ මේ අපි මොන මේ ඒරියාස්ද අපි ඇඩ් කරේ කියලා. දැන් අපි මේ බ්ලැක් පෙපර් ගත්තොත් එහෙම ගොඩක්ම කැන්ඩි බේස් කරන්න ගියේ. ඔව්. ඊට පස්සේ සිනමන් එක ගත්තොත් එහෙම අපි බේස් කරන්න ගියේ ගෝල්ඩ් නේ ගොඩක්ම. ඒ පොඩ ඩවුන් සවුත් එක්ක මැදත් ඩවුන් තියෙනවනේ සයිඩ් එකත් එක්ක එහෙම ගියේ. ඊට පස්සේ දැන් ආයි බ්ලූ බටර්ෆ්ලයි වලට ගියොත් ආයෙම සැරයක් මේ ගාඩන්ස් වලට ස්පයිස් ගාඩන් පැත්ත නේද? ඔව් ස්පයිස් ගාඩන්ස් වලට එහෙම ගියේ. ඊට පස්සේ ආයි ජැෆ්නා බේස් කරගෙන ඩිසයින්ස් වගේක් හැදුවා. මුළු කියන්නේ බේසිකලි මුළු ලංකාවේම ඒරියාස් ටික කවර් කරා අපි. ඕකේ අර ශ්‍රී ලංකන් එලිමන්ට් එක ගේන්න ක්ලයන්ට්ම රෙකමන්ඩ් කරා ලංකාවේම බේසිකලි මැප් එක දාමු කියලා, සිටියම දාමු කියලා. එතන පොඩි ට්‍රාන්ස්පරන්ට් කට් එකක් ප්‍රොඩක්ට් එකේ තිබ්බා. ඒතර ඒකට අපි රෙකමන්ඩ් කරා ගෝල්ඩ් ෆොයිලින් එක්ස්පෝර්ට්ස් වලට. මෙහෙම ෆොයිල් එකක් ගහමු. when it comes to product designs අපිට ඉතින් අර ෂෙල්ෆ් එකේ තීද්දි කොහොමද මේ ප්‍රොඩක්ට් එක highlight වෙන්නේ එකේ ඉඳන් අපි කතා වුණා client එක කතා කරලා තමයි කරන decisions ටික ඔක්කොම ගත්තේ. කියන්නේ shelf එකේ තියෙද්දි කොහොමද light එක වදිද්දි foiling එක දිලිසෙනවා. light එක off කරද්දි ඒක black වෙනවා. එතකොට black ඒවා ටික දැන් foil එක black නේ. එතකොට අනිත් colors අනිත් දේවල් highlight කරන්නේ කොහොමද? එතකොට ඒ අනුව colors variations colors use කරන විදිහ ඉඳන් අපි ඔක්කොම ideation phase එකේදී figure out කරගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් color palettes ගැන and ඉතුරු ටික කියන්නකෝ මචං පොඩ්ඩක්. වාගේ පැත්තෙන් ක්ලයින්ට මේ ක්ලයින්ට කියන මුලින් ඕනිවන නිකම් ප්‍රමියම් ලුක්කන් ෆිල් එකක් ගන්නනේ ඩිසයින්ස් වලින් අපි එක්ස්පෝර්ට්ස් වලට දෙන්න ඕනුනේ ඒකනේ. ඉතින් අපි මේ ගොඩක්ම සැචුරේටඩ් කලර්ස් වයිබ්‍රන්ට් කලර්ස් වලට ගියෙත් නැහැ. හැබැයි මේ එහෙමයි කියලා අපි ගොඩක් ඩාර්ක් ටෝන්ස් වලට ගියෙත් නැහනේ. අපි පොඩි වේරියේෂන් එකක් තියාගත්තානේ. අපි බේසිකලි බේස් කරගත්තේ each spice එකට රිලේටඩ්ම කලර් පැලට් එක අරගෙන ඒකෙනුත් අපේ ප්‍රමියම් රොයල් ෆිල් එක දෙන කලස් තම අපි චූස් කරේ. බට් මේ ක්ලයින්ට වුණා කරලා තිබ්බේ එක්ස්පෝර්ට්ස් වලට අමතරව ලෝකල් අයටත් සේම් ප්‍රොඩක්ට් එක දෙන්න. අපේ පූර්ණ මේ අඳින සීන් එකේ ඉන්නේ ඉඳා මේ හැම පැකේජින් එකටම පොඩි ඉලස්ට්‍රේෂන්ස් පාර්ට් එකක් දැම්මා. ඊට අමතරව පැටර්න්ස් එහෙම යූස් කරේ කොහොමද මචං? අපි මේ නිකන් ශ්‍රී ලංකන් කල්චර් එකට රිලේටඩ් පැටර්න්ස් තමයි ඔක්කොම යූස් කරලා තියෙන්නේ. අපි බේසිකලි මේ හැම එකටම පොඩ්ඩක් අර සිමිලරිටි එකක් දෙන්න බෝඩ එක යස් කරේ. කියන ප්‍රඩක්් එකේ උඩටයි යටටයි බෝඩර්ස් දැම්ම අපේ ශ්‍රී ලංකන් රිලේටඩ් කියන සිමිල ගැන ලංකාව මේ වනේ බට ඒ සිමිල පැටන්ස් ටික යස් කරාව සිමිල ස්ට්‍රටජි එක හැදුවේ මෙන්න මේ එකක් ලොකේෂන් එකක් පැටන්ස් වල බැක්ග්‍රවුන්ඩ් පැටන්ස් ටිකකුත් දැම්ම ශ්‍රී ලංකන් එලිමන්ට්ස් එහෙම යස් කරලානේ. තව දෙයක් තියෙනවා මචං. අර පැකේජින් එකක් මචං දැන් අතට ගත්තාම අපි දෙන්න කතා වුණේ මචං අර එම්බෝස් කරන්නේ කොහෙටද කියලා. දැන් ෆ්‍රන්ට් එකේ මචන් තියෙනවා සිලෝන් කියලා එහෙම ප්‍රොඩක්ට් එකේ නමත් එක්ක ඩිස්ක්‍රිප්ටිව් මේකක් තියෙනවානේ ඉන්ෆර්මේෂන් ටික දානවා. අපි ක්ලයන්ට් පිච් කරා අපි මේ පැත්තේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා අපි ෆොයිලින් එක්ක එම්බෝස් කරලා පොඩි එලිමන්ට් එකක් දාමු කියලා. ඒතර ඒක අතර ගත්තම කියන්නේ අත් දෙකටම ඇල්ලෙන විදිහට තමයි අපි ඒක කරේ. ඒ ක්ලයන්ට් එක කරගත්තා නම් ඒක ඇත්තටම මේ ෆිසිකලි හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ස්පෙෂලි when it comes to exports. එන්ඩ අවුට්කම් එක යන්නේ මචන් මේ ප්‍රින්ට් එකෙන්නේ. දොර ප්‍රින්ට් එක මත තමා ඔක්කොම මේ ඩිපෙන්ඩ් වෙන්නේ in my opinion. එතකොට මේ ඔයා කොහොමද ඩිසයින් වයිස් එක්ස්පෝර්ට් මාකට් එකටයි ලෝකල් මාකට් එකේ වෙනස කරේ?
අපි මේ බේසිකලි යස් කරේ කලස් වලින් ඩිෆරන්ස එක ලොකුවටම පැටන් වයිස් අපි පොඩක් ඩිසයින් එක පොඩි ඩිෆරන්ස එකක් කරා එකන්නේ පොඩ ලංකාව මාකට්ක තියෙන ඩිසයින්ස් මොනවාද කියලා පොඩි රිසර්ච් එකක් කරලා කීල්සකටම ගිහිල්ල බැලුවනේ ගොද ලෝකලි අපේ කට්ටිය ශ්‍රී ලංකන්ස්ලා එක්ස්පෝස් වෙලා තියෙන්නේ කලස් වෙන ඩිෆරන්ස් කීම් කරේ ඒගැන අපි මේ අර ප්‍රමියම් ෆිල් එක තියාගන්නත් ඕනේ හැබැයි අර සැචුරේටඩ් ලංකාව මාකට්කට හරියන ෆිල් එක තියාගන්නත් ඕනේ ඒ දෙක අතර බැලන්ස ගත්තම අපි තිබ්බේ කලස් වයි ඉට පස අපේ පොඩි චැලෙන්ජින් පාට ඇතිබ මේක අර ලෝකල්ලේවල ලැංවේජ් තුනක් කියරනේ ඇතුට ට්‍රන්ස්ලේෂන්ස් වල ඉශස් තියනවා ටැමිල්ලන් සිංහල යුනිකෝඩ් කතන්දර ඇතින එතකොට ලෝකල් පැකේජස් විශේෂයෙන් ගහද්දී අනිවාරෙන් ඩබල් චෙක් කරන්න අපි මංහිතන්නේ දහවතාක් 15 චෙක් කරානේ ටීම් එක අනිත් කට්ටියටත් දාලා අර එන්ඩගේ මොකද ක්ලයින්ට ලෝන්ච් කරන්න ඕනුනා ප්‍රඩක්් එක පොඩ්ඩක් within few days අපි ඩිසයින් එක කරන ගම එතකොට පොඩි රෂ් එකේ තමයි ගොඩක් රෂ් එකේ තමයි වැඩ කරේ අන්තිම ටික. ඒ කියන්නේ පැකේජ් ඩිසයිනින් වලට අමතරව අපි ලෝගෝ එක ෆයිනලයිස් කරා. පැකේජ් ඩිසයිනින් both export and local products ටික කරා. ඊට පස්සේ කම්පනි ප්‍රොෆයිල් එක කරා. ඊට පස්සේ ක්ලයින්ට ඕන වුණා 50 grams පැකේජස් ටිකක් වෙනම අපි කන්වර්ට් කරලා වෙනම එක සේම් බ්‍රෑන්ඩින් කන්සිස්ටන්සි එක තියාගෙන අපි වෙනස් කරානේ පොඩ්ඩක් පොඩි මයිනර් චේන්ජස් කරලා 50 ග්‍රෑම් කරා බොක්ස් එක ගැහුවානේ බොක්ස් එක ගිෆ්ට් බොක්ස් එක හැදුවා ඉවෙන්ට් එක ලෝන්ච් එකට දවසක් දෙකක් තියලා වීඩියෝ එක හැදුවා ක්ලයින්ට් වර්ෂන් එකක් එවලා තිබ්බා අපි පොඩ්ඩක් ඒක රිෆයින් කරලා ඉම්ප්‍රූව් කරන්න වුණා මොකද ඒ අර අපේ ලුක් ඇන් ෆීල් එක නෙමෙයි තිබ්බේ බ්‍රෑන්ඩ් එකේ එයා කරලා තිබ්බේ හැබැයි ක්ලයින්ට් ගේ දැනුමෙන් එයා ලොකු මේ එඩිට් එකක් දාලා තිබ්බා එයාගේ විදිහට මචං අපිට ලේසි වුණා ඒකේ හින්දා වැඩේ කරන්න ඒකෙත් අපි බෑක් ඇන්ඩ් ෆෝත් ගිහිල්ලා කොහොම හරි ගොඩ දැම්මා හැබැයි ඒකත් ලස්සනට ආවා මචං B-roll සෑහෙන හැදුවා AI වලින් හදන්න AI වලින් හැදුවානේ මොනවාද tools use කරේ මේ B-rolls වලට Gemini use කරා ChatGPT use කරා ඊට පස්සේ අපි Grok එක use කරා ආයි Nano Banana use කරා ඊට අමතරව මචං වෙබ්සයිට් එක කරා වෙබ්සයිට් එකත් ක්ලයින්ට් වෙබ්සයිට් එකත් මාර හැපි වෙබ්සයිට් එක පර්සනලි කරේ මම ඩිසයින් පැත්තේ පූර්ණ මට ඔය ජෙනරේෂන්ස් උයි ඩිසයින් වයිස් කරලා දුන්න කොට දැම්මා අපේ 3D අයවත් මතක් කරන්න 3D ඇනිමේටර් මොකද අපිට ෆොටෝ ෂූට් කරන්න වෙලා තිබ්බේ නැහැ ඊට පස්සේ අපි ෆුල් 3D හරි සයිස් එකට රියල් ලයිෆ් සයිස් එකට හදලා 3D කරා ඒකෙත් අර 3D වලත් ෆොයිලින් ඉඳන් ඔක්කොම හරියට තියෙනවා ස්ක්‍රීන් එකේ ඇයි ඔයාලට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ 3D පැත්ත දෙක පුළුවන් තරම් රියලිස්ටික් කරා ඉතින් ලර්නින්ග්ස් ගත්තොත් දැන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරලා දැන් මම කලින් කරලා තියෙන මගේ කලින් ඒජන්සි එකේ තෝ වගේ කරලා තියෙන හැබැයි අර එකපාරා දැන් අපේ ටීම් එකේ 4 දෙනෙක් 5 දෙනෙක් වගේනේ මචං ඉන්නේ તો ක්‍රියේටිව් පැත්ත බැලුවේ ඔයයි මායිනේ මේන්ලි ඇනිමේටර් එතකොට චැලෙන්ජස් ගත්තොත් අර ලොකු ක්වොන්ටිටි එකක් එකපාර හැන්ඩල් වුණානේ දෙන්නෙක්ගෙන් වගේ අනිත් එක ලොකුවටම තිබ්බේ කොපි එක තමයි කොපි එකට ඇටෙන්ෂන් එක දෙන එක තමයි මම පර්සනලි මොකද ඩිසයින් පැත්තෙන් පූර්ණ හොඳටම කරනවා කියලා මට ඒක 100% විශ්වාසයි හැබැයි මම මේන්ලි ඩිසයින් කියන්නේ මමත් ඩිසයිනර් කෙනෙක් විදිහට තමයි කැරියර් එක පටන් ගත්තේ මොකද ටිපිකල් ඩිසයිනර්ස්ලා කියලා දෙයක් තියෙනවානේ ඒක ටිපිකල් ඩිසයිනින් රෝල් එකේදී මචං වෙන්නේ ක්ලයන්ට් හරි එක්කෝ ටීම් එකේ දෙන කොපි එක ඩිසයින් කරන එකනේ විෂුවලයිසේෂන් පාර්ට් එකනේ කරන්නේ ඩිසයිනර් කිව්වම හැබැයි දැන් අර හරි ඩිසයිනර් කෙනෙක් ඕක උතන ඕවරෝල් ඒගොල්ලන්ට රෝල් එකක් තියෙනවා මේ කොපි එක හරිද මම දාලා තියෙන කොපි එක කොපි පේස්ට් කරාම කොහොමද පික්සල් ටු පික්සල් කොහොමද කොපි එකට අමතරව ඩිසයින් පාර්ට් එකෙත් තියෙනවා පික්සල් ටු පික්සල් බලන්න ඕනේ හරියට ඇලයින්මන්ට් අනම්ම නම් ඒවා කොපි එකේදී පූර්ණ කොහොමද චැලෙන්ජ් එකනේ අනිත් එක මේ තිබ්බෙත් ටැමිල් we are not used to Tamil letters නේ අපි කියව බලන්නේ නැහැනේ exactly මුද එච්චර හුරුවක් නැහැනේ તો Tamil letters අර ඔක්කොම එක වගේ සමහරලාට එක ළඟ තියෙනවා letters ඒ වගේ spacing issues එම කියන්නේ අපිට තේරෙන්නේ නැති හින්දා දැන් හැබැයි මේ සිංහල හේවලත් පොඩි issues තිබ්බා මොකද අර Unicode එක අපි convert කරනේ ඕක කතන්දරේ කරේ basically වැඩේ කරද්දී ඒක හරියටම දශමයටම බලන්න ඕනේ ඩිසයින් එක වගේම මේක equally මාර important මොකද end of the day print එකේ මොකක් හරි error එකක් ආවොත් ඒක ටීම් එකේ වැරද්දක් වෙනවා basically නේ එතකොට මේ company profile එකකදී ඔයාට මොනවාද ඔයාට company profile එකේ design එකේදී මොන වගේ එකක්ද ඔයාට තියෙන feedback එක මේ
ඉම්පරූවමන්ට්ස් ඇන් කොහොමද අපි කරේ කියන එක. අපිට මේ ලොකුම චලෙන්ජකට තිබෙතින් මේ මොනද ප්‍රඩක්් ෆොටෝස් තිබ නැති එක අපිට ප්‍රඩක් ෆොටෝස් යස් කරන එකට ඒ යස් කරන්න බැරිවුණ මොකද ඒයි වල කන්සිස්ටන්සික නෑන අර කොපිසේම ඔක්කොම වෙනස් ඒකින්ද අපිට අනිවාරෙන් 3D ටික හදාගන්නන ඊට පස්සේ දැන් අපිට තිබ්බර රශ්‍යකත් එක්ක ඇංගල් සහෙම කොහොම දෙන්නේ අනම් මනන්ටික ජනර ඒ ඔක්කොම එන්න කරගන්න ටයිම් මදිරි අපිට ඉතින් ඉමෑජීන් කරලා එහෙම කරලා දාගන්නත්තුනේ නෝමල් ඩිසයින් වලට අමතරව මේ ඔය පැකේ බ්‍රෑන්ඩින් කරද්දි මචං පැකේජ් ඩිසයිනින් කරද්දි අනිවාර්යෙන් කොපි එක ඉම්පෝර්ටන්ට් නේ. එතකොට අර ඒක අර අපි ඉස්සරහට ස්කෝප් එක සෙට් කරද්දිත් පැකේජින් ඒ ඔය කම්පැනි ප්‍රොෆයිල් එහෙම හදද්දි අනිවාර්යෙන්ම මේ කොපි එක බලන්න ඕනේ. same goes to website, same goes to other stuff as well. but අපි කියන්නේ අර basically print පැත්තටදී ගොඩක්ම ඕක එන්නේ. අකුරු විතරක් නෙමෙයි අපි බැලුවේ මේ බ්‍රිටිෂ් ඉංග්ලිෂ්ද ඇමරිකන් ඉංග්ලිෂ්ද මොකද දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ ඉන්පුට් එකේදී ඒගොල්ලෝ ඉංග්ලිෂ් බ්‍රිටිෂ්ද ඇමරිකන්ද කියලා බලන්නේ නැහැ නේ. ඒතකොට අපේ පැත්තෙන් අනිවාර්යෙන් ඒජන්සි පැත්තෙන් අපේ කොපිරයිටින් ටීම් එකෙන් නම් ඔක්කොම කන්වර්ට් කර එව්ව පටස් ගාලා. ඒක හින්දා අපිට තම ගොඩ ගියේ නැත්නම් අපි දෙන්න ඩිසයිනින් පැත්ත විතරක් හිතාගෙන ඔක් කරනවා නම් අන්තිමට print එකේදීත් ලොකු mistakes ටිකක් වෙන්න පුළුවන්. මොකද يعني එහෙම කියන්නේ රෂ් එකේ කරපු හින්දා. මොකද සතියක් දෙකක් තිබ්බනම් ඒක කරන්න ඇති. හැබැයි ඉතින් අපි නිකන් මාස දෙකක වැඩ දවස් 3න් ඉවර කරානේ. ඇත්තටම ක්ලයන්ට් ගැන කියන්නත් ඕනේ මිලාන් එයා මේ ඇත්තටම ලේසි වැඩ කරන්න මං ඒකේ දකින්නේ පූර්ණ මේ අපි නිකන් ඔහෙ ගිල ඩිසයින් එක පෙන්නුවේ නෑනේ. ඔයාලට මතකද මේ අපි වීඩියෝ කෝල් එකකට දැන් මම මෙහි ඉන්නේ මම ලංකාවේ නෙමෙයි ඉන්නේ අපි වීඩියෝ කෝල් එක දාලා ෆුල් මූඩ් බෝඩ් එකම පැහැදිලි කරා. මේක තමයි කන්සෙප්ට් එක. එතකොට හැම දෙයකටම රීසනින් එකක් තියෙනවානේ. ඒ කියන්නේ ෆොයිලිං කරන්නේ ඇයි පිටිපස්සට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එකේදී එම්බෝස් එක ගහන්නේ. ඇයි අපි මෙන්න මේ ඔපැසිටි මෙන්න මේ ලෙවල් එකේ තියන්නේ. ඒ හැම එකටම රීසන් එකක් ඇතුව තමයි it's like a science නේ. ඩිසයින් එකත් පොඩ සයන්ස් වගේනේ. හැම දෙයකටම මේ රීසන් එකක් තිබ්බා. සයිකොලොජිකලි මේ එයාට හරියටම එක්සැක්ට්ලි මෙයාගේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක කොහොමද පේන්නේ කියලා අපි අයිඩියා එක දුන්නානේ. AI වලින් ප්‍රිවියුස් හදලා ප්‍රසන්ටේෂන් හදලා මට මතකයි පූර්ණ අර gift box එකක් ඩිසයින් කරා. අර මං කියේ 50 grams අපි හැදුවා කියලා ඒව දාන්න gift box එකක. එතකොට gift box එකක දාද්දි අපි නිකන් ඔහේ මචං ඩිසයින් එක ඇව්වොත් ඇත්තටම ක්ලයන්ට් නෙමෙයි වෙන කියන්නේ නෝමල් ඩිසයින් අපිට වුණත් ඔයා මට වුණත් ඔයා ඒක සෙල් කරන්න ඕනේ මොකක්ද දාන්න ඕනේ. දැන් AI තියෙන හින්දා at least explanation එකක් දීලා හරියටම එන්න විදිය පුළුවන්නේ. අපේ ඩිසයිනර් කෙනෙක් විදිහට අපේ රෝල් එක තමයි දෙන දේ හරියට ක්ලයන්ට් අයිඩියා එකක් ගන්න පුළුවන් ඉන්න ඕනේ. නැත්තම් සමහර අය කියනවා අයියෝ මේ ක්ලයන්ට් එක කරන්න අමාරුයි මේ ක්ලයන්ට් හරි වැඩක් නැහැ මෙහෙමයි කියලා. ඒතර අපි දෙන්න ඕනේ රෝල් එකේ හැටියට අපි දෙන්න ඕනේ ක්ලයන්ට් එක පිච් එකක් විදිහට තමයි. ඒකත් සේල්ස් ස්කිල් එකක් බේසිකලි. හැබැයි ක්ලයන්ට් උත් නෝට් අපිට පොයින්ට් අවුට් කරා එයා හිතපු විදිහට නෙමේ එන්ටයර්ලි මාර විදිහට බ්‍රෑන්ඩ් එක අපි අප් කරලා ගත්තා මේ විෂුවල්ස් වලින්. ඒකින්ද අපිත් හැපි හොඳ අපිට හොඳ කමෙන්ට්ස් වගේකුත් දුන්න ටෙස්ටිමෝනියල් එකේ තියෙනවා. All the designs were done according to the branding guidelines and including the ancient artifacts and traditional designs to uplift the Sri Lankan tradition in our packages. So it was really great. Thank you. Experience was, starting up a new company and doing branding is not easy because we have to come with a fresh idea. So based on that, your team did an excellent work. It took time because it was great. Because if you do a quick job and it's pointless, then no point of it. But you took time and did a great job. Thank you so much. අපේ පැත්තේ මම නම් කියන ඉම්ප්‍රූව්මන්ට්ස් වලදී අර කොපි එක තමයි කොහොමත් අර මම පර්සනලි ආසනය රෂ් එකේ වැඩ කරන්න. ඉතින් ඒක අර ටයිම් ටු ටයිම් ඉතින් අපිට ඇඩ්ජස්ට් වෙන්න වෙනවානේ. පූර්ණත් මං හිතන්නේ නැහැ ඩිසයිනර් කෙනෙක් විදිහට ඕක බැලුවොත් රෂ් එකේ කරන්න බෑනේ. හැබැයි ඒක මාර හොඳ එක්ස්පීරියන්ස් එකක් නේ. ඔච්චර ලොකු ක්වොන්ටිටි එකක්. ලොකු ක්වොන්ටිටි එකක් ලොකු ප්‍රෙෂර් එකක් යට අපි හැන්ඩල් කරේ. ලොකු ප්‍රෙෂර් එකක්. ඒක අර ටීම් වර්ක් එකක් තිබ්බ හින්දා තමයි මතකද ඉතින් අපි රෑ මේව කරගෙන තනියෙන් කරන්න බෑ ඒක. මටවත් පූර්ණට තනියෙන් කරන්න බෑ ඒක අර ටීම් වර්ක් එක. එරන්දිත් මාර මේ සපෝට් එකක් දුන්නා මේ කොපි එකේ ඉඳන්. මොකද අපිට පේන්නේ නැතිව විනායට පේනවා. දැන් අපි දෙන්න ඩිසයින් එකේම හිටියාම
ඒක නිකන් අපි අර සමහර අකුරු අර එකම විදිහට පේන්නේ. හැබැයි උදේ නැගිටලා බලද්දි තමයි මේ What? Bro, what are you talking about, man? දැන් මට තේරෙනවා අර අපි මාස දෙකක් කරන් කරන එක අපිට දවස් 3කින් කරන්න පුළුවන් මචං. බැරි කවන්නේ නැහැ. අර entirely 100% full focus කරලා කරොත් අනිවාර්යෙන් කරන්න පුළුවන්. බෑ එහෙම කියලා එහෙම rush එකේ වැඩ කරන්න ඕනේ නැහැ. නැත්තම් ඒක කාරණේ අපි track පැනලා වැඩ කරන්නේ. So end of the day අපි අර quality එක compromise කරන්නේ නැතුව මේ decent වැඩක් කරා කියලා මං හිතනවා. මමත් සාමාන්‍ය දවස් 4කින් දවස් 3ක් 4ක් within 4 days වලින් වෙබ්සයිට් එක කම්ප්ලීට්ලි හදලා and then ගේමක් ගැහුවා. ඒකෙත් ක්ලයන්ට් මාර විදිහට ඒකටත් ඉම්ප්‍රෙස් වුණා. මේකේ බ්‍රෑන්ඩින් කරද්දී කන්සිස්ටන්සි තියාගන්න ඕනේ when it comes to elements වල same look and feel එක තියෙන්න ඕනේ හැම එකෙම වගේ. මොකද product 20ම මචං මෙහෙම එකට තියලා බැලුවම එකම බ්‍රෑන්ඩ් එක කියලා පේන්න ඕනේ. දැන් සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවානේ එක එක විදිහට එක එක ඒවා. ටී බ්‍රෑන්ඩ් එකක මම දැක්කා බැසිල වගේ බ්‍රෑන්ඩ් එකක මම මේන්ලි බෙන්ච්මාර්ක් කරන්නේ ඒ වගේ බ්‍රෑන්ඩ් එක. මොකද ඒගොල්ලොන්ගේ same look and feel එක හැම එකෙම තියෙනවා which is really good. ඒතර මේකේ Empower Harvest කියලා පේන විදිහට තමයි දැන් මේකේ අර අපි දැන් ඩිසයිනින් ෆේස් එකේනේ අපි දැන් යන්නේ. ඩිසයිනින් ෆේස් එක ඉවරයි basically. ඔය බ්‍රෑන්ඩින් වලදී හැම දෙයක්ම මාර විදිහට වටිනවා. ඒ කියන්නේ use of colors, use of elements, ඒ හැමදේම pixel to pixel බලන්න ඕනේ. Anyway, end of the day client happy. පූර්ණ මොනවද තව කියන්න තියෙන්නේ මේ branding scene එකේ designer කෙනෙක් විදිහට designers ලට අපි මේක දාන්නේ designers ලටනේ mainly. මගේ perspective එකකින් ඒ කියන්නේ මගේ first hand දැන් මේ experience එකකින් කියන්න තියෙන්නේ මේ වගේ දැන් කොච්චර නිකන් ලොකු බල්ක් එකක් වෙන කොහොම ප්‍රොජෙක්ට් එකක් ආවත් අපි දැන් ඒකේ තියෙන රෂ් එකට වැඩේ පුෂ් කරලා අනා ගන්න නරකයි. Yes. ඒ කියන්නේ හැම පොයින්ට් එකකටම අපි attention එක දෙන්න ඕනේ. කොපි එකේ ඉඳන්ම ඊට පස්සේ pattern එකේ ඉඳන්ම colors වල ඉඳන්ම දැන් මේ වගේ packaging එකක් නම් මේකේ size දෙකක් එනවා. එතකොට pattern එක හරියටම අපි දැන් දාලා තියෙන pattern එක කොච්චර complicated එකක් වුණත් ඒක හරියට continue වෙනවද කියලා. ඊට පස්සේ කොපි එක alignments අනිත් එක මේවා print වෙන්න යන්නේ. එතකොට ඒකේ margins හරියට තියනවද කියලා. ඕවනම් ඉතින් කොහොමත් බේසික්ස්. හැබැයි මේ ඒවට අමතරව මම ලොකුවටම ඉගෙන ගත්ත එක තමයි කොපි එක. ඊට අමතරව නේ අපි මේ Empower Harvest කියන බ්‍රෑන්ඩ් එක කියන්නේ ඒක ස්ටෝරි එකක් තියෙනවා. අනික ක්ලයන්ට් මාර විදියට ලොකු උමනාවක් තියෙනවා ලංකාව ගැන, ලංකාවේ ප්‍රොඩක්ට් ක්වොලිටි එක ගැන ලෝකෙට ගෙනියන්න. ඒක හින්දා මාත් අර ඒක ෆුල් අපි බොක්කෙන් අපේ භාෂාවෙන් බොක්කෙන් කරානේ. and end of the day අපි හිතනවා decent job එකක් අපි කරා කියලානේ. ක්ලයන්ට් උත් හොඳ කමෙන්ට් එකක් තිබ්බා. එච්චරයි ඉතින්. අත ළඟ තියලා අපි දේවල් ඩිලිවර් කරා වීඩියෝස් එහෙම දැම්මා. ක්ලයන්ට් කරපු වීඩියෝ එක එච්චර හරි නැති හින්දා මම ක්ලයන්ට් එකව මෙච්චර අපි දෙයක් කරපු හින්දා අපි වීඩියෝ එකත් එඩිට් කරලා දෙන්නම් කියලා මේ ඒකත් හැපි ඒකත් ගොඩක් කට්ටිය මේ ආස වෙලා තිබ්බනේ වීඩියෝ එකට. ඔව් ඒක ගොඩක් කට්ටිය අප්‍රීෂিয়েට් කරා ඉවෙන්ට් එකේදී. ක්ලයන්ට් උත් සන්තෝෂෙන් බලන් හිටියා. මේ which is really good gig. මේ අනික client උත් very easy to work. අපිට ඉස්සරහට තව වැඩ ගොඩක් තියෙනවා, ගොඩක් එනවා කියලා කිව්වා. අපි face by face යන් marketing phase එකේදී අපි පොඩි දේවල් ටිකක් කියන්නම් කොහොමද අපි දේවල් කරන්න කියලා exactly 100% කියන්න බෑ. මොකද එහෙම කියන්න බෑනේ මචං client work නේ. So anyway, good chat. Purna, thank you for your time. අපි ආයිමත් තවත් වීඩියෝ එකක සෙට් වෙමු client work ගැන කතා කරද්දී. එලගිරි හැමෝටම thank you බැලුවට කමෙන්ට් එකක් දාන්න නේ, feedback එකක් දාන්න. designers ලා ඉන්න කමෙන්ට් එකක් දාන්න, අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් ඇති. එලගිරි ජය වේවා එහෙනම්. Thank you boys and girls. අපි ගියා. ජය වේවා.